හරි. අපේ මෙතෙන්දී විස්ථාපන කාල ප්‍රස්ථාරයක් සලකමු. මේ තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය ST. එතකොට මේ ප්‍රස්ථාරය ගත්තාම මම මෙහෙම සරල රේඛීය ප්‍රස්ථාරයක් ගන්නවා. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගත්තොත් එහෙම ප්‍රස්ථාර අනුක්‍රමණය ගත්තොත් මේ y කණ්ඩාංග වෙනසෙන් මොකද්ද නිරූපණය වෙන්නේ? විස්ථාපන වෙනස. x කණ්ඩාංග වෙනසෙන් අපිට මොකද්ද නිරූපණය වෙන්නේ? කාල වෙනසක්. එහෙනම් අපිට මෙයාගේ අනුක්‍රමණය නිරූපණය වෙන්නේ මොන භෞතික රාශියද කියලා නිගමනය කරන්න පුළුවන් අනුක්‍රමණය සඳහා ප්‍රකාශන ලියවිලා. එහෙනම් අනුක්‍රමණය මට ගන්න පුළුවන් අනුක්‍රමණය සමානයි ඩෙල්ටා s බෙදීම ඩෙල්ටා t. කොහොමද උසස් පෙළදී අනුක්‍රමණය අර්ථ දක්වන්නේ? මේ x අක්ෂයේ ධන දිශාව සමග ප්‍රස්ථාරය සාධන කෝණයේ tan අගය. එහෙනම් මේක නම් මෙන්න මේ tan θ අගය තමයි අනුක්‍රමණය කියලා ගන්න. එහෙනම් tan θ වෙන්නේ ඩෙල්ටා s බෙදීම ඩෙල්ටා t. එහෙනම් ඩෙල්ටා s කියලා කියන්නේ මොකද්ද? විස්ථාපනය. විස්ථාපනය බෙදන්න ඕනේ ගත වූ කාලය. ගත වූ කාලය. එහෙනම් විස්ථාපනය බෙදීම ගත වූ කාලය කියලා කියන්නේ මොකද්ද? මේකෙන් නිරූපණය වෙන භෞතික රාශිය වෙන්නේ ප්‍රවේගය. එහෙනම් අනුක්‍රමණය සමාන වෙනවා ප්‍රවේගය කියන්නේ මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් නිරූපණය වෙන්නේ ඒ වස්තුවේ ප්‍රවේගය. හරි උදාහරණයක් විදිහට මෙහෙම ගමු. මෙන්න මේ විදිහට අනුක්‍රමණයක් තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයකින් නිරූපණය වෙන්නේ මොන වගේ ප්‍රවේගයක්ද? එන අනුක්‍රමණයේ ලකුණ මෙතෙන්දි සලකන්න වෙනවා. මේක අනුක්‍රමණයේ ලකුණ m ධනාගයක් වෙනවා. එන අනුක්‍රමණයේ නිරූපණය වෙන්නේ ප්‍රවේගය නම් ප්‍රවේගයගේ ධනාගයක් වෙනවා. එහෙනම් vt ප්‍රස්ථාරය වුණොම නියත අගයක් හිටිනවා. මේ පළවෙනි ටයිප් එක. ඊට පස්සේ දෙවෙනි ටයිප් එක. මම ගත්තොත් මේ ST ප්‍රස්ථාරයේ මෙන්න මේ විදිහ. මෙයාගේ අනුක්‍රමණය ගත්තාම මේ අනුක්‍රමණය ඍණාගයක් වෙනව නේද? මේ අනුක්‍රමණය ඍණාගයක්. එහෙනම් මෙතෙන්දී ප්‍රවේගය කාලයත් එක්ක විචලනය වෙන හැටි ප්‍රස්ථාරගත කළොත් කොහොමද වෙන්නේ? අනුක්‍රමණය නියතයි කියලා කියන්නේ අනුක්‍රමණය නියතයි නම් ප්‍රවේගය නියතයි. අනුක්‍රමණය ඍණයි නම් ප්‍රවේගය ඍණයි. එහෙනම් අනුක්‍රමණය නියත ඍණාගයක් වෙනවා නම් ප්‍රවේගය නියත ඍණාගයක් වෙනවා. එහෙනම් ප්‍රවේගය මට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට නියත ඍණාගයක් කියලා. ඊට පස්සේ අපි ගමු තුන්වෙනි අවස්ථාව. මම ගන්නවා මෙහෙම ST ප්‍රස්ථාරයක්. මේ ST ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මෙන්න මේ විදිහට විචලනය වෙනවා. එතකොට මෙතෙන්දී ප්‍රවේගය කොහොමද විචලනය වෙන්නේ? මෙතෙන්දී අපි සලකන්න ඕනේ ආරම්භක ලක්ෂ්‍ය අනුක්‍රමණය. ඊට පස්සේ මැදදී අනුක්‍රමණය සහ අගදී අනුක්‍රමණය. මෙතෙන්දී M1 කියන්නම්, M2 කියන්නම්, M3 කියන්නම්. එහෙනම් M1 මොකද වෙන්නේ? M1 කුඩා අගයක් තියෙනවා හැබැයි ඒක ධන. M2 ධනාගය. M3 ධනාගය. එහෙනම් මේ අවස්ථා තුනේදීම මොකද වෙන්නේ? මෙහෙම කර්ව් එක මෙහෙම වැඩි වෙනකොට මේ අවස්ථා තුනේදීම අනුක්‍රමණ ධනයි. ඒ කියන්නේ මොකද්ද? ධන ප්‍රවේගයක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා මේ අනුක්‍රමණයේ විශාලත්වය. මේ විශාලත්වය ගත්තාම අපිට පේනවා මෙතන M1 කුඩායි, M2 ඊට වඩා විශාලයි, M3 විශාලයි M2 ගේ. එහෙනම් ප්‍රවේගය කොහොමද එන්න ඕනේ? මේ ලක්ෂ්‍ය දෙවෙනි ලක්ෂ්‍ය මේක 1 2 3 කියලා ගමුකෝ. එහෙනම් V1 ට වඩා V2 විශාලයි, V2 ට වඩා V3 විශාලයි. එහෙනම් මොකද වෙන්නේ? මේ අනුක්‍රමණය මෙහෙම ග්‍රැජුවලි වැඩි වෙනවා නම් මෙතෙන්දී ප්‍රවේගය ඔය විදිහට වැඩි වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මම යනවා මේ විදිහට අනුක්‍රමණය අඩු වෙන එක. කොහොමද අනුක්‍රමණය අඩු වෙන්නේ? ST මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරය.
මෙතෙන්දී අපි ප්‍රස්ථාරය ඇනලයිස් කරනකොට අවස්ථා තුනකදී අනුක්‍රමණය සලකන්න වෙනවා. මෙතෙන්දී අනුක්‍රමණය ගත්තාම ටිකක් වැඩි අගයක්, මෙතෙන්දී අඩුයි, මෙතෙන්දී අනුක්‍රමණය ආසන්නව බිඳුවයි. තුන්වෙනි පොයින්ට් එක 4 sorry එක 2 මේක 1. එහෙනම් M1 M2 M3 මෙතෙන්දිත් මොකද වෙන්නේ? මේ M1 විශාලයි බිඳුවයි, M2 විශාලයි බිඳුවයි, M3 මොකද වෙන්නේ? විශාලයි බිඳුවක් වෙනවා. මෙයත් විශාලයි බිඳුව. ඒ කියන්නේ මේ අවස්ථා තුනේදීම ධනාගයක් තමයි මෙතෙන්දී නිරූපණය වෙන්නේ. ප්‍රවේගය ධනාගයක්. හැබැයි ප්‍රවේගය මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. අඩු වෙලා මොකද වෙන්නේ? මෙතෙන්දී ප්‍රවේගය බිඳුව වෙනවා. එහෙනම් ප්‍රස්ථාරය කොහොමද එන්න ඕනේ? එන්න මේ ආකාරයේ ප්‍රස්ථාරය. හරි. තව මේකේ හුඟක් වේරියේෂන්ස් තියෙනවා. මේ ටික පැහැදිලි නම් මම හිතනවා පැහැදිලියි කියලා. දැන් මේ ටික සටහන් කරගන්න.